හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම වීඩියෝ එක අරගෙන එන්නේ ගෙදර ඉඳන්. මොකද අපිට ගම්වතුරේ හින්දා නිවාඩු හම්බුණානේ. ඉතින් අද අපි යනවා අපේ ගමට එහා පැත්තේ ගමේ තියෙන ඇසළ කලාපයක් බලන්න. ඉතින් අපි බලමු මොනවද වෙන්නේ කියලා ඉස්සරහට. මේ ඉන්නේ අපේ මල්ලි. ඊට පස්සේ අපේ අම්මා අපි දෙන්නට පත් කැවුවා. ඉක්මනට යන්න ඕනේ. මේ ඉන්නේ අපේ අනෙක් ෆැමිලි එක. මෙතන ඉන්නවා මල්ලිලා දෙන්නයි අයියයි. අම්මා නම් කොහෙ ගිහිල්ලත් දන්නේ නැහැ. අද අපි මේක යන්නේ පොඩි චූටි ලෝරියක් අරගෙන. අපේ ගෙදර 4 දෙනයි අපි ලොකු අම්මලා පවුලේයි. අපිට ඉතින් ලොකු වාහන නෑනේ. ඉතින් අපි හයරකට අරගෙන තමයි යන්නේ මේ වගේ ගමන්. මේ ඉන්නේ අපේ පවුලේ අය. ඔන්න ඉතින් මේ තියෙන්නේ පන්සල. මම පොඩි කාලේ නම් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට දැන් මේ අවුරුදු ගාණකින් තමයි මේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ. යමු අපි ඉස්සරහට බලන්න. මේ යන මග දිගටම එක එක කඩවල් දාලා තිබුණා. සෙල්ලම් බඩු, කෑම කඩ, ඒ වගේ දේවල්. ඔන්න මේ තියෙන්නේ කතරොන්චිලාව. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. මේක ලී වලින් තමයි හදලා තියෙන්නේ. අපි ඊට පස්සේ ඉස්සරහට ගියා. ඊට පස්සේ මෙන්න මේ තොරණ හම්බුණා. සුදා භෝජන ජාතකය කියලා ඉන්නවා නම් ඔබ අතරින් වැඩි මල් කෙනාට මේ ක්‍රමයට දීමට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒක මට මේ ගමන අද එන්න ඉතින් හම්බුනේ කැම්පස් එකට ගම්වතුර ආපු හින්දා. අපිට සතියක් නිවාඩු හම්බුණානේ. සතුටකුත් තියෙනවා ඉතින්. ඒ වුණාට ඉතින් දුකකුත් තියෙනවා. මොකද දෙපාරක්ම ගම්වතුර ආවනේ කැම්පස් එකට. මේ සැරේ නම් මැනේජ්මන්ට් ෆැකල්ටි එක විතරයි මං හිතන්නේ යට වෙලා තිබුණේ. අපි එන්න දවසෙත් අපේ ෆැකල්ටියේ ළඟටම වගේ මේ කියන්නේ අපේ ෆැකල්ටිය ළඟම තියෙන්නේ මහවැලි ගඟ. උඩටම වගේ වතුර ඇවිල්ලා තිබුණා. එදාත් ඉතින් එන්න මාර කට්ටක් තමයි කෑවේ. මොකද අපි එන්න හදනකොටම තමයි කොහෙද කඩු ගන්නාවේ පාර වහලා කියලා තිබ්බේ. ඊට පස්සේ වටයක් ගිහින් කෑගල්ලට ඇවිල්ලා තමයි ආවේ. ඒකත් ඉතින් අමුතුම අත්දැකීමක් හිත. මෙන්න මේ ලස්සන කූඩුවත් එදා තිබුණා. ඔයාලට පේනවත් දන්නේ මේක මොනවයින්ද හදලා තියෙන්නේ කියලා. මේක හදලා තියෙන්නේ අර ඉවතලන මේ ප්ලාස්ටික් බෝතල් වලින්. ඊට පස්සේ තමයි යුද්ධ පටන් ගත්තේ. අපේ ලොකු අම්මලගේ අක්කලා ඔක්කොටම වගේ පොඩි ළමයි ඉන්නානේ. ඉතින් යාලා ආපු වෙලේ ඉඳලා කෑ ගහනවා සෙල්ලම් බඩු ඕනි අරකයි මේකයි කියලා. ඉතින් ආපු වෙලේ ඉඳලා යන්න කෑ ගහනවා සෙල්ලම් බඩු ඕනි කියලා. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා පහලට ගියා මොන හරි කන්නයි යාළුවනේ මොන හරි ගන්නත් එක්ක.
මෙන්න මෙහෙම තමයි මේක පදින්න. බලන්නක දැක්කම බයත් හිතෙනවා. ඒක පදින්න මං හිතන්නේ අනිත් පැත්තට දුකයිද. ඔය හිතනවර මේ පැත්තට අනිත් පැත්තට යන්නේ මේ බොහොම මොකා ඒක නේ මේ කොම්නේ ඔන්න ඊට පස්සේ මෙන්න මේ අල චිප්ස් බදින තැන හම්බුණා. මේ ගාන මම වීඩියෝස් වලින් දැකලා තිබ්බට ඇත්තට දැකලා තිබ්බේ නැහැ. ඔන්න අද තමයි ඒක දැක ගන්න හම්බුනේ. මෙන්න මේ මැෂින් එකෙන් මෙන්න මේ මැෂින් එකට අල ගෙඩිය තියලා අර කූරෙන් කරකවනවා. ඊට පස්සේ ඉතින් පැදලා ඒක උඩින් සෝස් දාලාමයි දැන් ඉතින් වැඩි දෙයක් නැහැ. ඉතින් ඒක මම හිතපොද රටන රහවුනේ නැහැ. ඊට පස්සේ අපි එක එක දේවල් කකා හිනා වෙවි ගෙදර ගියා. ඔන්නෝම තමයි අද දවස් ඉවර වුණේ. මම ඉස්සරහට ඔයාලට කැම්පස් එකට ගියාම කැම්පස් එකේ vlog අරගෙන එන්නම්කෝ. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. මේ තමයි මම ගත්තු කොණ්ඩ කට්ටික. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.